යකා හරියටම මාසෙකට පස්සේ මගේ මූණ ගොඩාක් පැල්ලම් තිබුණා. හරිද? මම මුලින්ම හිතාගත්ත මේකට වෙන්නේ මුලින්ම පිම්පල් වල මේ කන්ට්‍රෝල් එකක් විතරක් වෙනවා කියලා. නෑ අක්කා, ඊට පස්සේ මගේ පිම්පල්ස් කලින් කඩපුම ලප තියෙන ඔය දැන්ටත් චූටි ඒවා තියෙනවා. ඒ මාක් තියෙනවා. ඒවා මේ ඊට වැඩි තදට ඩාර්ක් එකට තිබ්බේ මාක්. ඒවා ටික ටික රිමූව් වීගෙන යනවා අක්කා. තවමත් සෝප් එකේ බෝඩි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. අක්කා ඒකේ තිච්ච විදියටම මම පාවිච්චි කරා. ඇත්තටම හොඳයි. මාරම රිසල්ට් එකක් තියෙනවා. කියලා වැඩ නැහැ. මාරම හොඳයි. මට කියන්න වචන නැහැ. ඒ තරම් මේ සෝප් එක නියමයි අක්කා. ඔයා ඔරිජිනල් එක කරනවා අක්කා. ඔයා ඇත්තටම මම ඊට කලින් කිසිම කෙනෙක්ගේ කියන්නේ ස්කින් ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් ගෙන්නගෙන නැහැ අක්කා. කියන්නේ මම වෙනම කිසිම ක්‍රීම් මොනවත් යූස් කරන්නේ නැහැ. කියන්නේ ස්කින් ප්‍රොඩක්ට් මුකුත් යූස් කරන්නේ නැහැ. මට ස්කින් ප්‍රොඩක්ට් යූස් කරන් ඉන්න බෑ. කියන්නේ ක්‍රීම් වර්ග එහෙම මට ගාන් ඉන්න බෑ. ඒකයි මම ඊපස් මගේ මේ පිම්පල්ස් ආවට පස්සේ මම සෝප් එකක් හරි යූස් කරන්න ගත්තේ නැත්තම් ඔය බේබි සෝප් තමයි පාවිච්චි කර හිටියේ. ඇත්තටම අක්කා මාරම හොඳයි. මට වචන නැහැ කියන්න. අනේ අක්කා thank you so much අක්කා. මම මේ පළවෙනි වතාවට මෙහෙම ඔන්ලයින් ස්කින් ප්‍රොඩක්ට් එකක් ගෙන්න ගත්තා. හරිද? මම වගේ කලින් මේ කොජිප් සෝප් එක ගෙන්න ගත්තා. හරිද? බොල් කියන්න ඕනේ නැහැ අක්කා. මම ඇත්තටම මේ කිසිම ෂුවර් එකක් නැතුව තමයි මේ පාවිච්චි කරන්න ගත්තේ. මේ අක්කේ මට මාරම හොඳයි අක්කා. මම ෆොටෝස් දෙකක් දාලා තියෙනවා. ඒ අක්කා මම ඔයාගේ සෝප් එක පාවිච්චි කරන කලින් ඒ ගෙනාවට පස්සේ මං ෆොටෝ එකක් ගහලා තියාගත්ත. හොඳ වුණොත් අනිවාර්යෙන් ෆීඩ්බැක් එකක් අක්කට දෙන එක දෙනවමයි කියලා. අක්කේ මේ ඔය මගේ කියන්නේ සෝප් එක පාවිච්චි කරන කලින්. හරිද? ඊට පස්සේ අක්කේ මේ සෝප් එක පාවිච්චි මාරම හොඳයි අක්කා. බලන්නකෝ රිසල්ට් එක මාරම හොඳයි. මට වචන එන්නේ කියන්න. ඒ තරම් හොඳයි අක්කා.